රොනාල්ඩෝගේ ලෙග්ස් බියොන්සේගේ වොයිස් එක මේ දේවල් දෙකටම පොදු දෙයක් තියෙනවා. මොකක්දේ මේ දේවල් දෙකටම ලොකු ෆයිනන්ශල් වැලුව එකක් තියෙනවා. මේ දේවල්වට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ඒක එයාලගේ කරියකට සම්පූර්ණයම ෆෙක්ට් වෙනවා. මේක මෙයාලගේ කරිය එක සම්පූර්ණයම නවත්තන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසාම මේ දේවල් දෙකම ඉන්ෂුව කරන්න පුළුවන්. දෙයක් ඉන්ෂුව කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න තවත් සාධක තියෙනවා. අපි ඒ දේවල් මේ වීඩියෝකේදී කතා කරමු. මේ ලෝකේ අපිට ඉන්ෂුව කරන්න පුළුවන් හැම දෙයක්ම ලයිෆ් ඇන් ජෙනරල් කියන මේ බාස්කට්ස් දෙකට අපිට දාන්න පුළුවන්. ලයිෆ් ඉන්ශරන්ස් කියන මේ බාස්කට් එක එහෙමත් නැත්නම් කැටගරියකට අයිති වෙන්නේ human life එකට related insurance coverages. මේ කැටගරි එකේ තියෙන insurance coverages වල බලාපොරොත්තුව කෙනෙක්ගේ ජීවිතය හා බැඳුණු අපේක්ෂිත සිදුවීම් සහ අනපේක්ෂිත සිදුවීම් කියන සිදුවීම් වර්ග දෙකටම ඒ පුද්ගලයාව මූල්‍යමය වශයෙන් සූදානම් කරන එක. මෙහෙම අපේක්ෂිත සහ අනපේක්ෂිත සිදුවීම් වලට උදාහරණ කීපයක් කියනවා නම් කෙනෙක් අසනීප වෙලා රෝහල් ගත වෙන එක, කෙනෙක් පූර්ණ හරි අර්ධ වශයෙන් හරි ආබාධිත තත්වයට පත්වෙන එක, එහෙම ආබාධිත තත්වයට පත්වීම නිසා එයාගේ ආදායම අහිමි වෙන එක, කැන්සර්ස්, heart attacks, kidney failures වගේ අසාධ්‍ය රෝගවලට මුහුණ දෙන්න සිදුවෙන එක සහ හදිසි මරණ අපිට අනපේක්ෂිත සිදුවීම් විදිහට කියන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ savings and investments plan කරන එක, තමන්ගේ දරුවන්ගේ උසස් අධ්‍යාපනය සැලසුම් කරන එක, තමන්ගේ විශ්‍රාම දිවිය සැලසුම් කරන එක, තමන්ගේ ලෝන්ස් වලට ප්‍රොටෙක්ෂන් එකක් ගන්න එක සහ ස්වභාවික මරණවලට සූදානම් වීම අපිට අපේක්ෂිත සිදුවීම් විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට මම මේ කිව්ව දේවල් එකක් හෝ කීපයක් අරමුණු කරගෙන ඔයාට ලයිෆ් ඉන්ෂුරන්ස් ප්ලෑන් එකකට යන්න පුළුවන්. මෙතනදී වැදගත්ම දේ තමයි ඔයාගේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා හරියටම ඔයාගේ ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර්ට කමියුනිකේට් කරන එක. ඉන්ශරන්ස් ඇඩ්වයිසගේ ත්‍රෙස්පොන්සිබිලිට එක තමයි ඔයාගේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා හරියටම අයිඩෙන්ටිෆයි කරගෙන ඒකට ගැලපෙන විදිිය සැලසුමක් ඔයාට යෝජනා කරන එක. මෙහෙම නැතිවුණොත් ඒ ඉන්ශරන්ස් ප්ලෑන් එකින් ඔයා බලාපොරොත්තු වෙන ගෝල්ස් ඕට ඇචීව කරගන්න බැරි වෙනවා. ඒක නිසා පළවෙනි එක ඔයාගේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා හරියටම ඔයාගේ ඉන්ශරන්ස් ඇඩ්වයිසර්ට කමියුනිකේට් කරන්න ඕනේ. ඉන්ශරන්ස් ඇඩ්වයිසර්ට ඔයාගේ තියෙන හරිම නීඩ් එක මොකක්ද කියලා හැමතිස්සම කියන්න ඕනේ. සහ දෙවැනි එක ඔයාගේ ඉන්ශරන්ස් ඇඩ්වයිසර් ඔයාට සජෙස්ට් කරන ඉන්ශරන්ස් ප්ලෑන් එක ඔයාට ගැලපෙන සහ ඔයාගේ නීඩ් එක හරියටම කවර් වෙන, ඒක සම්පූර්ණයෙන්ම හරි ඔයා බලාපොරොත්තු වෙන මට්ටමට හරි ඒ නීඩ් එක කවර් වෙන විදිහේ සැලසුමක්ද කියලා ඔයා හැමතිස්සෙම හොයලා බලන්න ඕනේ. දෙවනි ඉන්ශරන්ස් කැටගරිය එක ජෙනරල් ඉන්ශරන්ස්. මේ ජෙනරල් ඉන්ශරන්ස් කියන කැටගරිය එකේ තියෙන ඉන්ශරන්ස් කවරේජස් වලින් ප්‍රොටෙක්ට් කරන්නේ ඔයාගේ ඇසට්ස් සහ ඩේ ටු ඩේ රිස්ක්ස්. ලයිෆ් ඉන්ශරන්ස් වලදී හැමතිස්සෙම කතා කරේ කෙනෙක්ගේ ලයිෆ් එකට රිලේටඩ් දේවල් විතරයි. හැබැයි මේ ජෙනරල් ඉන්ශරන්ස් කියන බාස්කට් එක ටිකක් ලොකු බාස්කට් එකක්. හේතුව මේකට එක එක විදිහේ වෙනස් ඉන්ශරන්ස් ටයිප්ස් ගොඩක් මේ බාස්කට් එකට අයිති වෙනවා. මම උදාහරණ කීපයක් කරක් මේක විස්තර කරන්න. පළවෙනි එක ඔයාලා හැමෝම දන්න වෙහිකල් ඉන්ශරන්ස්. මේ වෙහිකල් ඉන්ශරන්ස් වලින් කරන්නේ ඇක්සිඩන්ට්ස්, හොරකම් නිසා, ඊට පස්සේ ස්වභාවික විපත් නිසා වගේ දේවල් නිසා ඔයාගේ වාහනයට වෙන ඩැමේජස් කවර් කරන එක. දෙවෙනි එක ප්‍රොපර්ටි ඉන්ශරන්ස්. මේ ප්‍රොපර්ටි ඉන්ශරන්ස් ඩිසයින් කරලා තියෙන්නේ ඔයාගේ ගෙදර, බිස්නස් ප්ලේස් එක සහ ඒවා ඇතුලේ තියෙන ජුවල්රීස්, කැමරා ඉක්විප්මන්ට්ස් සහ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් වගේ ගොඩක් වටින දේවල් ප්‍රොටෙක්ට් කරන්න. ෆයර් එකක් නිසා, හොරකමක් නිසා, එහෙමත් නැත්නම් ටික දවසකට කලින් ලංකාවටම ලොකු විනාශයක් කරපු ගම් වතුර වගේ නැචරල් ඩිසාස්ටර්ස් නිසා වගේ මේ හේතු නිසා මේ දේවල් වලට වෙන ඩැමේජස් ඔයාට මේ ප්‍රොපර්ටි ඉන්ශුරන්ස් එකෙන් කවර් කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාට ප්‍රොපර්ටි ඉන්ශුරන්ස් එකක් තියෙනවා නම් මේ දේවල් වලට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ඔයාට ඒ වගේ වටිනාකම මේ ප්‍රොපර්ටි ඉන්ශුරන්ස් එකෙන් ක්ලේම් කරන්න පුළුවන්. ඒක නිසා ඔයා ගොඩක් දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත දේවල් වලට මොකක් හරි ලොකු ඩැමේජ් එකක් වුණොත් ඔයාට ආයි 0 ඉඳලා ස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. ඊළඟ එක ට්‍රැවල් ඉන්ශුරන්ස්. වෙන රටකට ට්‍රැවල් කරලා තියෙන කට්ටිය දන්නවා මේ ට්‍රැවල් ඉන්ශුරන්ස් කියන්නේ මොකක්ද කියලා. ඔයා ට්‍රැවල් කරනකොට වෙන ෆ්ලයිට් ඩිලේස්, ඔයාගේ බැගේජස් නැති වුණොත්, ඊට පස්සේ ඔයාට එමර්ජන්සි මෙඩිකල් නීඩ් එකක් ආවොත් වගේ දේවල් මේ ට්‍රැවල් ඉන්ශුරන්ස් එකෙන් ඔයාට කවර් කරගන්න පුළුවන්. මම මේ කිව්වේ ජෙනරල් ඉන්ශුරන්ස් වලට අයිති වෙන එකිනෙකට වෙනස් ඉන්ශුරන්ස් ටයිප්ස් කීපයක් විතරයි.
අපිට මේ ජනරල් ඉන්ශරන්ස් වලින් කව කරන හැම දෙයක්ම මේ වීඩියෝකින් කතා කරලා ඉවර කරන්න බැහැ. මොකද හේතුව මම අර කලින් කිව්වා වගේ ජනරල් ඉන්ශරන්ස් කියන්නේ එකිනෙකට වෙනස් ඉන්ශරන්ස් ටයිප්ස් ගොඩක් අයිති වෙන ගොඩක් ලොකු කැටගරි එකක්. පොදුවේ ගත්තහම මේ ජනරල් ඉන්ශරන්ස් වලින් කව කරන්නේ මොන වගේ දේවල්ද කියලා ඔයාට අයිඩියා එකක් ගන්න පොඩි රූල් එකක් තියෙනවා. ඒක තමයි ඔයා ඉන්ශුවර් කරන්න බලාපොරොත්තු වෙන දෙයට වැලියු එකක් තියෙනවා නම් ඒ දෙයට හානියක් වෙන්න අවදානමක් තියෙනවනම් සහ ඒ හානිය නිසා ඔයාගේ ලයිෆ් එකට හරි ඉන්කම් එකට හරි බලපෑමක් වෙන්න පුළුවන්නම් ඒ දේ ඔයාට ගොඩක් වෙලාවට ඉන්ශුවර් කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ රොනාල්ඩෝට එයාගේ කකුල් දෙක පවා ඉන්ශුවර් කරන්න පුළුවන්. බියොන්සේට එයාගේ වොයිස් එක පවා ඉන්ශුවර් කරන්න පුළුවන්. අපි අද කතා කරේ මේන් ඉන්ශරන්ස් කැටගරීස් මොනවද කියලා සහ ඒ වගේ කවර් කරන්නේ මොන වගේ දේවල්ද කියලා. එහෙනම් මේ වගේ වැදගත් සහ රසවත් මාතෘකාවකින් ආයමත් හම්බෙමු.